විජයග්‍රහයි රණවිරු සමරු පැවැත්වුණා. අපේ රටේ 30 අවුරුදු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය අවසන් කරගන්න, ත්‍රස්තවාදය මර්ධනය කරන්න, අපේ රට බේරගන්න ජීවිත පූජා කරපු රණවිරුවන්. අපේම සහෝදරයින් විශාල ප්‍රමාණයක් මිය ගියා. සෙබළුන් නෙමෙයිද? ඕනම සෙබලෙක් රට වෙනුවෙන් ජීවිත පූජා කරනවා නම් ਉਹ රණවිරුවෙක් තමයි. අද කිව්වා රණවිරුවන් කියලා. හරි දැන් ඒකට ප්‍රශ්නේ හැරෙන්න දෙන්නේ නේද? එහෙම රණවිරුවෝ ජීවිත පූජා කරලා මේ රට බේරගත්තා නම් ඒ රණවිරුවන්ට අපි කරන්න ඕන ලොකුම ගෞරවය මොකද්ද? මල් පහන් පූජා කරන්න ඕනේ, උපහාර දක්වන්න ඒක හරි. හැබැයි ඊට වඩා ලොකු ගෞරවයක් අපි කරන්න ඕනේ නේද? මොකද්ද? ඒ නැති වෙච්ච ජීවිතවලට පරිත්‍යාග කරපු ජීවිතවලට දෙන්න පුළුවන් ලොකු වටිනාකම මොකක්ද? නැවත මේ රටේ එවන් ජාතිවාදී වර්ගවාදී යුද්ධයක් ඇති නොවන තැනට දේශපාලන නායකයන් ඉඳලා වැඩ කිරීම. හැබැයි දැන් මේ රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා රණවිරුවන්ගේ සුජාත උරුමකරුවන් ලෙස පෙනී ඉන්න මෙතුමන්ලගේ දේශපාලන ක්‍රියාවලිය කුමක්ද? මම උදාහරණයක් කියන්නම්. එක පත්තරයක්. තමිලන් කියන පුවත්පත. හරි. අද සහ ඊයේ පළ කරපු පුවත් දෙකක් තියෙනවා මේයාලගේ හෙඩ්ලයින් එක. තඩි පොල් ලකුරෙන් ඒ පත්තරේ දාලා තියෙනවා මෙන්න මෙහෙම. එක ඊයේ හෙඩ්ලයින් එකේ තියෙනවා දෙමළ ජන සංහාරය සිහිපත් කිරීමේ දිනය අදයි උදේ 10:30කට මෙන්න මෙතන අහවල් තැන පහන් පත්තු කරනවා පූජා කරන්න එන්න කියලා මේ පත්‍රේ වැඩි අපරෙන් දාලා තියෙනවා ඊයේ. දෙමළ ජන සංහාරය සිහිපත් කරන දවස. දෙමළ ජනතාව ඝාතනය වුණා යුද්ධයේදී ඒක සිහිපත් කරන්න එන්න කියලා. දෙමළ ජනතාව ඝාතනය වුණා. කාගෙන්ද නම් ඝාතනය වෙන්න ඕනේ? ලංකාවේ හමුදාවත්. මේ අද නිවුස් එක ඒක තියෙන්නේ සිංහල ඒකාධිපති මර්ධනයට එරෙහිව දෙමළ ජනතාවට දෙවෙන එකම විසඳුම නොනවතින අරගලේ පමණයි. ඒ කියන්නේ මොකද්ද? යුද්ධය තව දුරට කරගෙන යන්න කියලා මේ කියන්නේ අර LTT යුද්ධේ. ඒතර මම බැලුවා මේ පුවත්පත කාගේද? කාටද අයිති මේ පුවත්පත කියලායි. මේ වගේ ජාතිවාදී දෙමළ ජාතිවාදී අවුස්සන දෙමළ ජනතාව නැවත ත්‍රස්තවාදයට දරුණු කරන්න උත්සාහ කරන පුවත්පතක් නේ. ඒක නෑ එලා දකින්න එලා දකින්නේ මෙහෙමයි. දැන් ඔබතුමා කියනවා විරෝධී ප්‍රකාශ කරනවා කියලා. විරෝධී ප්‍රකාශ කරනවා. මම හොයලා බැලුවා මෙන්න පුවත්පත කාගේද කියලා. මම අන්තර්ජාලයෙන් ලියලා තින්නේ එක. මම කියන්නම්. මම අන්තර්ජාලයෙන් හොයලා බැලුවා සංක මේක කාගේද කියලා. එතකොට මට ආවේ Liberty Publishers Private Limited කියලා ආයතනයක්. ඒ ආයතනයට තියෙන අනිත් පුවත්පත් දෙක තමයි The Morning සහ අරුණ. මම හිතන්නේ මధుරිතානගේ මන්ත්‍රීතුමාගේ පක්ෂේ නායකයාගේ මේ ආයතනයේ හිමිකරුගේ දෙරණ ආයතනයේ හිමිකරුගේ කවුද ඒක ලියලා තින්නේ මේ ලියලා තින්නේ චීෆ් එඩිටර් ඇවිල්ලා සිවා කියලා එක්කෙනෙක් මේක මෙතන මම හිතනවා මෙතන තිබුණා මේකේ කුමනන් කියලා එක්කෙනෙක් තමයි ඊයේ වාර්තා කරලා ලියලා තියෙන්නේ. මම හිතන්නේ පත්තරේ අයිතිය තියෙනවා. අපි හෙලා දකින්න ඕනේ. මට පත්‍රයක් ගන්න නැත්තම් බාධා කරන්න එපා. ඒක හිමිකරුවන් මාධ්‍යවේදීන්ට බලපෑම් කරලා නැහැයි කියලා කියවෙන එකන්නේ. හරියට බලමු නෑ බලමු මම එකක් කියන්නම්කෝ. දැන් මේ තමිලන් කියන පුවත්පත දෙමළ ජනතාවට දෙමළ මාධ්‍යෙන් නිකුත් වෙද්දී අරුණ කියලා පුවත්පතක් සිංහල මාධ්‍යෙන් නිකුත් වෙනවා. දෙරණ කියලා නාලිකාව සිංහල ජනතාව වෙනුවෙන් තියෙනවා. ඒතර අද උදේ සංක ඔබම ඇවිල්ලා පත්‍ර කියවුවාද උදේ දෙරණ පත්‍රයේ ඉස්සරේද? අරුණ. දෙරණ අරුණ කියන වැඩසටහනේදී ඔබම ඇවිල්ලා කියනවා උතුරේ කොටි සමරු උතුරේ කොටි නායකින් සීගරේ කියලා. ඒතර ඒක බලන්න කවුද? සිංහල ජනතාව. ඒක තිබ්බේ දිවෙන පත්තරේ. හරි. කොහොමද ඔබතුමා ඒක වාදක් වෙලා දැන් කොටි සමරුන් කියලා ඒවා දක්වන්නේ. දිවෙන පත්‍රේ තමයි කිව්වේ. ඔව් දිවෙන පත්‍රෙත් අපි දන්නවනේ මොන වගේ පත්‍රයක්ද කියන. නේ? එතකොට එක පැත්තකින් සිංහල මාධ්‍ය ඇතුලේ සිංහල ජනතාව බලන මාධ්‍ය ඇතුලේ කොටි සමරුන් කියලා කියන ගමන් ඒ මාධ්‍ය ආයතනයෙහි කරුවම එයාගේම දමල මාධ්‍යෙන් තියෙන පත්තරේ දෙමළ ජනතාවට එන්න කියනවා සිංහල ජනතාවට විරුද්ධව නේද? සිංහල ආධිපත්‍යයට විරුද්ධව පහන් පත්තු කරන්න රණවිරුවන්ට හරි මේ රටට ඇත්තම ආදර දේශපාලන ව්‍යාපාරයක් නම් ඇත්තම ආදරේ කෙනෙක් නම් Tamanට ඊහි පත්තරේ නෑ තමන් අයිතිකරුවෝ වෙච්ච පත්තරේ අනුරව අපි අවුරුදු 20ක් තියාගන්න බය නෑ. අනේ කියන්නේ ඒකනේ. අනුරව අවුරුදු 20ක් අපි ඔබතුමා කියන්නේ ඔබතුමාගේ දැන් බලන්න තමන්ට අයිති පත්තරේ පුද්ගලික පත්තරයක් මේක. එතකොට ඇත්තටම හිමිකරුවා මේ ජාතිවාදයට විරුද්ධයි නම් මේ වගේ ත්‍රස්තවාදයට උඩගෙඩි දීමට විරුද්ධයි නම් රට දෙකට කිරීමට විරුද්ධයි නම් මුලින්ම කරන්නේ මොකක්ද? තමන්ට අයිති පුවත්පතේ මේ වර්ගවාදය අපූර්ණ කරනවත්තන එකනේ. එහෙමනම් හැබැයි එහෙම කරන්නේ නැතුව අයියා මේවා අපි දෙමළ මාධ්‍යයි සිංහල මාධ්‍ය දෙකම බලන නිසා අපි දන්නවා. හැබැයි මේ රටේ සිංහල ජනතාව දෙමළ පත්‍ර බලන්නේ නැහැ. දෙමළ ජනතාව සිංහල ටීවී channel බලන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? මේ ජනවර්ග දෙක වෙන වෙනම තියලා ජාතිවාදී අවසන්. ඊට පස්සේ මේක යුද්ධයක් අවුල ඉවරලා මලමිනියනකොට සිංහල කොල්ලෝ ගිහිල්ලා යුද්ධ කරලා මැරෙනකොට ඒ මලමිනී ඒ මිනි පෙට්ටි කරේ තියාගෙන දේශපාලනය කරනවා. ඕක තමයි මෙතුමන්ලා අවුරුදු ගානක් කරේ.